ඔයා වැඩියෙන්ම ඉන්න තැන. ටීවී එකේ මැදින් ඕක ගහ ගන්න පුතේ. ඔයාලා සාමාන්‍ය වැඩියෙන්ම ඉන්න තැන තමයි කොහෙද? බාත්රූම් එකේ නේ. සමහර අය පැයයි. හරි පැය භාගයයි. දවසේ විනාඩි 15ක් මේ තෙන්න වෙලා පුතේ. ඩෙඩි වෙලාවක් ඇති ඉඳලා ස්ට්‍රේන් කරපුවාම එනවා ටික කාලයක් ගියාම දරුණු අසනීපයක්. මොකද අරුෂස් සාපේක්ෂ පාර ගම්ම්‍යතාවයයි. ආයෙ කිව්වා මොකද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. දැන් මං ඔලුවට දාලා දුන්නනේ මේ වෙලාවේ. හරි ඕක ගෙදර ගිහිල්ලා පාඩම් කරනව වෙනුවට ලස්සන ටෙක්නිකයක් අනුගමනය කරන්න ඕක කොලේක ලියලා ඔයා වැඩියෙන්ම ඉන්න තැන. හරි ඕක ගහගන්න. කොහෙද වැඩියෙන්ම ඉන්නේ? ටීවී එකේ ඉස්සරහා. එහෙනම් මෙහෙම කරන්න. ටීවී එකේ මැදින් ඕක ගහ ගන්න පුතේ. අර උඩින් එතකොට අර මොනවද මේ දවස්වල තියෙන නාට්‍ය මොනවද පිරිමි ළමයිද මොනවද තියෙනනේ අර ඔයාලා බලන නාට්‍ය මොකක්ද? මම බලන්නේ. හරි. හරි. එතකොට ටීවී එක ළඟ පැත්තකින් ගහ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා සාමාන්‍ය වැඩියෙන් ඉන්න තැන තමයි කොහෙද? බාත්රූම් එකේ නේ. බාත්රූම් එකේ කියන්නේ ඒකේ දොරේ ඇතුල් පැත්තේ ගහගත්තා නම් හරි. හරි. මොකද ඒකට හේතුව සමහර අය ඉන්නව නේද? හරි සමහර අය පැයයි. හරි පැය භාගයයි. දවසේ විනාඩි 15ක් මේ තෙන්න වෙලා පුතේ. හරි හරි දැන් ඉතින් අන්න ඒ ඉන්න ගමන් ඕක සාපේක්ෂ රාශි ටිකයි හරි ওই ටික බලා ගන්න පුළුවන්. හරි මේ ඉතින් ඒ ගැන මතක් කරද්දි මේ පොඩි සෞඛ්‍ය උපදේශයක් දෙන්නේ. හරි හරි සාමාන්‍ය මිනිස්සෙගේ හරි වැසිකිළියේ සිටිය යුතු කාලය කීයද? කිව්වට විශ්වාස කරන්නේ නැහැ. තප්පර 90යි. මෙයාට ඉනා යනවා. හරි හරි. තප්පර 90යි. ඒ කියන්නේ පුතේ වැසිකිළියට ගිහලා කරලා ඔක්කොම කරලා තප්පර 90න් එන්න ඕනේ. දැන් ඔයාගේ කීයද? සින්දු 5යි කතන්දර 2යි එහෙමද? හරි වීඩියෝ 2යි ඒ වගේද? හරි. ඉතින් මේ හරි නෑ නෑ මං කියන්නේ උඹලා සමහර ලාවට වොෂ්රූම් යනවනේ ෆෝන්ස් අරගෙන ෆෝන් වල වීඩියෝ බලනවා. හරි. ඉතින් අර ඒ වගේ හරි නෙමෙයි. අන්න සාමාන්‍ය කෙනෙක්ගේ තප්පර 90යි. ඊට වඩා වැඩි වුණාම ඊට වඩා වැඩි වෙලාවක් ඇති ඉඳලා ස්ට්‍රේන් කරපුවාම එනවා ටික කාලයක් ගියාම දරුණු අසනීපයක්. මොකද අරුෂස් දැනටමත් තියෙන ඇතුස. හරි ඉතින් මේ හරි ඔන්න ඕකට ඉතින් ඕකෙන් හින්දා මේක පැහැදිලිව දැන් උදාහරණයක් විදිහට අපි කැම්පස් වල හොස්ටල් ඉන්න කාලේ එහෙම සමහර ළමයි ඉන්නවා ගියොත් පුතේ ආයේ ඉන්නේ නැහැ පැය භාගයකටවත්. හරි ගෙදරත් ඉතින් එහෙම සමහරලාවට සමාජිකයෝ. ඉතින් එහෙම වෙලා තියෙනවා නම් ඔයාලා කරන්න ඕනේ පුළුවන් තරම් හරි වතුර බොන්න. හරි පුළුවන් තරම් වතුර බොන්න. හරි ඊට පස්සේ අනිත් එක පුළුවන් තරම් කෙඳි සහිත ආහාර කන්න. හරි උදාහරණයක් විදිහට ගෙදර යන ගමන් පුතේ අර ගෙවල් ළඟ කඩේකින් කොස්සක් අරන් යන්න. පුතේ හරි හරි ඒක හරි අපි කෙඳි සහිත ආහාර කියන්නේ මොනවද පුතේ? බාගෙට ඉදුණු හරි පළතුරු එළවලු බාගෙට ඉදුණු හොඳටම ඉදුණු නෙමෙයි බාගෙට ඉදුණු ඒවා. හරි දැන් උදාහරණයක් විදිහට අද රැයට කන්නකො පුතේ දැන් ওই වගේ ප්‍රශ්නයක් තියෙනවා අද රැයට කන්නකො හොඳ ෆෘට් සලාඩ් එකක්. හරි ඒකේ ආදීනව හෙට උදේට කදිමෙට තේරෙයි. හරි